සුබ දවසක්. අපි මේ හිතුවා මේ දවස්වල මේ ඩෙන්ගු රෝගී තත්ත්වය රට පුරා වර්ධනය වෙලා තියෙන වෙලාවේ ඔබ කොහේ හරි වෛද්‍යවරයෙක් ළඟට ගියොත් කතා කරන්නෙම කෝ WBC full blood count එකක් කරගෙන ආවද? full blood count එකක් කරගෙන ආවද? ගිය තැන කතා කරන්නේ full blood count. එහෙම නැත්නම් ඩෙන්ගු ඇන්ටිජන්. ඒක නිසා මම හිතුවා මේ ඔබ යම් පමණකට හරි මේ full blood count කියන පරීක්ෂණය ගැන දැනුවත් වෙලා ඉන්නව නම් වටිනවා කියලා. මොකක්ද මේ full blood count කියලා කියන්නේ කියන එක ගැන. දැන් අපි දන්නවා අපි කතා කරනවා fasting blood sugar ගැන කතා කරනවා, ESR test ගැන කතා කරනවා, නැත්නම් cholesterol test ගැන කතා කරනවා. ඒවට කතා කරනකොට අපි කියනවා යන්න මේ වගේ ටෙස්ට් එකක් කරගෙන ඉන්න කිව්වහම හැබැයි ඒකෙදි කියනවා ඔබ පැය මෙච්චර ගාණක් කන්නේ නැතු වෙන කියලා. දැන් අපි උදාහරණයක් විදිහට sugar test එකක් කරනවා නම් අපි fasting blood sugar test එකක් කරනවා නම් අපි කියනවා පැය 8ක් 10ක් නිරාහාරව ඉඳලා යන්න කියලා. එහෙම නැත්නම් අපි කියනවා cholesterol test එකක් කරගන්න කියනවා නම් අපි කියනවා පැය 10ක් 12ක් නිරාහාරව ඉඳලා යන්න කියලා ටෙස්ට් එකට කලින්. ඒ වගේ එතකොට දැන් අපි මේ full blood count එකක් කරගන්න යනකොටත් ඔබ හිතනවද කොහොමද යන්න ඕන කියලාද දැනුවත් වෙලා ඉන්න එක හරි වැදගත්. ඒක නිසා ඇත්තම කතන්දරේ තමයි full blood count කියන පරීක්ෂණය කරනකොට එහෙම නිරාහාරව ඉන්න ඕනේ. නිරාහාරව ඉන්න අවශ්‍ය වීමක් ඉන්නේ. ඔබට ඕනෙම මොහොතක ඕනෙම වෙලාවක ගිහිල්ලා පරීක්ෂණාගාරයකට ගිහිල්ලා ලැබ් එකකට ගිහිල්ලා ඔබේ ලේ ටිකක් දීලා මේ full blood count එකක් ගන්න පුළුවන්. මේකට විශේෂිත පෙර සූදානමක් නැහැ. ඊයේ මොහොතේ ඔබෙන් රුධිරය ටිකක් අරගෙන ඒ අය පරීක්ෂණය කරලා දෙනවා. එතකොට ඒ වගේම අපි දැනගන්න ඕන අනිත් වැදගත් දේ තමයි මේ full blood report එකකින් අපිට මොනවද කියව ගන්න පුළුවන් ඉන්නේ. ඔබේ වෛද්‍යවරයා මේ හැම එකකටම අපි අතීතයේ කිව්වේ කෝකටත් තෛලය කියලා ඒ වගේ මේ ඕනම රෝගයකට ඇයි මේ full blood count එකක් කරන්නේ. කොයි රෝගය ගැන කතා කරන්න ගියත් ඒගොල්ලෝ ඉල්ලන්නේ full blood count එකක්. ඇයි එතකොට එහෙම කියන්නේ? මේක විශේෂයෙන්ම කොටස් කීපයක් ගැන කතා කරනවා. full blood count එකකදී කතා කරන්නේ රුධිරයේ තියෙන රුධිර සෛල පිළිබඳ. ඔබ සමහර විට අහලා ඇති රුධිරයේ කොටස් දෙකක් තියෙනවා. රුධිර සෛල සහ රුධිර ප්ලාස්මාව කියලා. රුධිර ප්ලාස්මාව සහ රුධිර සෛල. රුධිර ප්ලාස්මාව කියන එක තියෙන තරලමය කොටස. රුධිර සෛල කියන්නේ ඔබ දන්නවා ඒක තියෙන ඝන කොටස. එතකොට 100 සාමාන්‍ය තත්ත්වයට රුධිර සෛල ප්‍රමාණය 145ක් වෙනවා. රුධිර ප්ලාස්මාව 155ක් ප්‍රමාණයක් තමයි අඩංගු වෙන්නේ. එතකොට මේ විශේෂයෙන් මේ full blood count එකදී අපි බලන්නේ ඒ රුධිරයේ තියෙන රුධිර සෛලවල composition එක හැදිලා තියෙන රටාව. එතකොට දැන් අපි report එකක් ගත්තොත් මේ report එකේ උඩින්ම තියෙනවා total white cell count කියලා. දැන් අපි රුධිර සෛල ගත්තාම රුධිර සෛල වර්ග කීපයක් තියෙන එකක් තමයි සුදු රුධිරාණු නැත්නම් white blood cells, ඊළඟට රතු රුධිරාණු නැත්නම් red blood cells, ඊළඟට අමතරව රුධිර පට්ටිකා කියලා එකක්. මේ දවස්වල කතා කරන platelet count එක. එතකොට දැන් මේ report එකේ උඩින්ම තියෙන total white cell count. ඒ කියන්නේ රුධිරයේ තියෙන සම්පූර්ණ සුදු රුධිරාණු ප්‍රමාණය තමයි එකෙන් කියවෙන්නේ. දැන් මේක සාමාන්‍යයෙන් ගත්තාම කියලා තියෙනවා රේන්ජ් එකක් දෙනවා 4ත් 11ත් අතර නැත්නම් 5ත් 13ත් අතර එක එක රිෆරන්ස් වැලියු දීලා තියෙනවා. රේන්ජ් එකක් තමයි දෙන්නේ. එතකොට මේක ඊට වඩා අඩු වෙන්න පුළුවන් සමහරලාට වෛරස් ආසාදනයන් වලදී. මේක නෝමල් රේන්ජ් එකට වඩා වැඩි වෙන්න පුළුවන් බැක්ටීරියා ආසාදන වලදී. වගේ තත්ත්වයන් නැත්තේ මේ සුදු රුධිරාණු ගුණනීය වෙලා බැක්ටීරියා ආසාදනයක් බව පෙන්වනවා. එතකොට දැන් මේ දවස්වල විශේෂයෙන් අපි කතා කරන ඩෙන්ගු වෛරස් තත්ත්වයේ වුණ රෝගයේදී මේ total white cell count එක අඩු වෙගෙන යනවා. ඊළඟට මේ report එක ගත්තාම මේ report එකේ තියෙනවා differential count කියලා එකක්. ඒකෙදී අර්ථේ රුධිරයේ තියෙන සුදු රුධිරාණු සෛල වර්ග කීපයක් තියෙනවා. අන්න ඒව වෙන වෙනම සලකා බලන උදාහරණයක් විදිහට නියුට්‍රොෆිල් තියෙනවා, ලිම්ෆොසයිට් තියෙනවා, මොනොසයිට් තියෙනවා, ඊසිනෝෆිල්ස් තියෙනවා, බේසොෆිල්ස් තියෙනවා. මේවයි තියෙන ප්‍රතිශත අගයන් විවිධාකාරයෙන් තියෙන වැඩියෙන්ම තියෙන රුධිරේ නියුට්‍රොෆිල්ස්, ඊළඟට තියෙන ලිම්ෆොසයිට්ස්, ඊළඟට තියෙන්නේ මොනොසයිට්ස්, ඊසිනෝෆිල්ස් and බේසොෆිල්ස්. මේ ආකාරයෙන් තමයි මේව පැතිරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් බැක්ටීරියා වුණ තත්ත්වයකදී මේ නියුට්‍රොෆිල්ස් කියන සුදු රුධිරාණු සෛල වර්ගය වැඩිවීමක් දක්නට ලැබෙනවා. ඒ වගේම වෛරස් වුණ රෝගී තත්ත්වයක් යද්දී ලිම්ෆොසයිට් කියන රුධිර සෛල වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම ඊසිනෝෆිල්, මොනොසයිට් කියන ඒවා වැඩි වෙනවා ආසාත්මිකතාවලදී. ඒ වගේම බේසොෆිල් කියන රුධිර සෛල වැඩි වෙන්න පුළුවන් තයිරොයිඩ් ග්‍රන්ථිය ඇති වෙන වෙනස් වීම වලදී. ඉතින් මෙන්න මේ ආකාරයට මේ රුධිරයේ සෛල අඩු වැඩි වීම මත
ඔබේ වෛද්‍යවරයා තීරණය කරනවා ඔබට බැක්ටීරියා ආසාදනයක් තියෙනවා, ඔබට වෛරස් ආසාදනයක් තියෙනවා, එහෙම නැත්නම් ඔබට පැරසිටික් ආසාදනයක් තියෙනවා කියලා මේ රුධිර සෛලවල කම්පොසිෂන් එක අන්තර්ගතය වෙනස් වෙන ආකාරය අනුව තීරණ ගන්න පුළුවන්. එතකොට ඒ වගේම මේකත් එක්ක අපි ඩෙන්ගු ඇන්ටිජන් ටෙස්ට් එකත් සංසන්දනය කරලා බලලා දැන් මේ දවස්වල විශේෂයෙන්ම අපි කතා කරනවා ඩෙන්ගු රෝගී තත්ත්වයට පරීක්ෂණයට ලක් කරන්න මේක. දැන් මේක දිනපතා බලමින් මේකේ ටෝටල් වයිට් සෙල් කවුන්ට් එක අඩු වෙනවද, නියුට්‍රොෆිල් කවුන්ට් එක අඩු වෙනවද, ඒ වගේ ආදි වශයෙන් සංසන්දනය කරලා බලමින් තමයි වෛද්‍යවරු තීරණයක් ගන්න මේ දවස්වල තියෙන ඩෙන්ගු තත්ත්වය ගැන. ඊට අමතරව මේකේ යටින් තියෙනවා හීමොග්ලොබින් and RBC පැරාමීටර්ස් කියලා. මේවා යටතේ අපි හීමොග්ලොබින් ප්‍රමාණය, රෙඩ් බ්ලඩ් සෙල්ස් ගැන, මීන් සෙල් වොලියුම් එක ගැන, හිමොටොක්‍රිට් එක ගැන, මීන් සෙල් හිමොග්ලොබින්, MCH concentration, red cells distribution වගේ දේවලුත් සලකා බලන ඒවා ටිකක් අදහස් ගත්තොත් සංකීර්ණ නිසා මම ඒවා විශේෂයෙන් කතා කරන්නේ නැහැ. විශේෂයෙන් කියනවා නම් මේකේ තියෙන කීමොග්ලොබින් තත්ත්වය ගැන ඔබ යමක් දැනගන්න එක වටිනවා. මොකද අපේ රතු රුධිර අණු වල ඇතුලේ තියෙන හීමොග්ලොබින් තමයි ඔබේ ශරීරය පුරා ඔක්සිජන් ගෙන්නේ පරිවහනයට වැදගත් වෙන්නේ. එතකොට මේ හීමොග්ලොබින් කවුන්ට් එක අපි නිතර මැනලා බලන එක රක්ත හීනතාවයක් තියෙනවද නැද්ද කියලා දැනගන්න අපි විශේෂයෙන් කතා කරන්නේ මේ හීමොග්ලොබින් කවුන්ට් එක. විශේෂයෙන් ওই ගර්භණී සායන වලට පෙර ප්‍රසව සායන වලට සම්බන්ධ වෙන අම්මලාගේ ඒ බලන එකක්. ඒ වගේම සාමාන්‍ය තත්ත්වයටත් මොන හරි සැකයක් තියෙනවා නම් රක්තාණු හීනතාවයක් තියෙයි කියලා මේ හීමොග්ලොබින් ප්‍රමාණය අපි බලනවා. අරගෙන ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් අරන් හීමොග්ලොබින් බලනවා. ඒක නෝමල් රේන්ජ් එකේ තියෙනවද, ඊට අඩු වෙලා තියෙනවද කියලා. එහෙම අඩුවීමක් තියෙනවා නම් ඊට අදාළ ප්‍රතිකාර වෛද්‍යවරයෙකුට තීරණය කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා මෙන්න මේ ආකාරයට විවිධ රෝගී තත්ත්වයන් පිළිබඳව අදහසක් ගන්න වෛද්‍යවරයෙකු මේ ෆුල් බ්ලඩ් කවුන්ට් කියන රෝගී තත්ත්වය මේ රුධිර පරීක්ෂණය කරනවා. ඉතින් එහෙම කරලා ඔබේ ඇති වෙලා තියෙන ශරීරයේ ඇති වෙලා තියෙන වෙනස්කම් ගැන සොයා බලලා තීරණයක් ගන්න උන්ට පහසු වෙනවා. ඉතින් මේ පිළිබඳව සරල අදහසක් ඔබත් දැනගෙන ඉන්න එක මම හිතන්නේ හරි වටිනවා. ඒක නිසා තමයි අපි මේ වීඩියෝ එක කරේ. මේ අහගෙන ඉඳලා මම හිතනවා ඔබට යම් සරල සුගම දැනුමක් ලැබෙන්නේ නැති කියලා. ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් කියන්නේ මොකක්ද, කොහොමද ඒක කරන්නේ, ඒකෙන් ඇති කරන එකෙන් ඇති වෙන වාසි මොනවද කියලා යම් සරල අදහසක් ඇති වෙන්නේ නැති. එහෙනම් අපි නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනතුරු ආයුබෝවන්.